සිරිත් විරිත් ඔක්කොම කරු කරාගෙන සම්ප්‍රදාන රැග්ගෙන ලස්සනට මේ ගමන යමු කියලා. හරි. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. හරි. හරි. හිතවතුනි අද මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න. මම අද පන්ති ඉන්නකොට මතක් වුණා පොඩි දැකපු දෙයක්. එකක් මම දැකලා තියෙනවා මේ එක්තරා දවසක පන්තියේ ඩෙස් පොලිමේ බලන් බලනකොට අවසාන පොලිමේ ඩෙස් එක ලියලා තිබ්බ මම දැක්කා මේ බුද්ධිමතුන් බිහි වෙන්නේ පසුපස පොලින් වලින් කියලා. මොකද්ද බුද්ධිමතුන් බිහි වෙන්නේ පසුපස පොලින් වලින් කියලා තමයි ලියලා තිබ්බේ. ඒතකොට දැන් ඒක තමයි මේ ලියපු කෙනාගේ ස්වභාවය. එයා හිටියේ පස්ස පොලිමේ පිටිපස්ස පොලිමේ. එයා ලිව්වා මේ බුද්ධිමතුන් බිහි වෙන්නේ පසුපස පොලින් වලින් කියලා. එතකොට අපි දකින දෙයක් තමයි මේ දැන් එයා බුද්ධිමතුන් බිහි වෙන්නේ පස්ස පොලිම නෙමෙයි නේතරම. එහෙනම් අපි ගන්න ඕන මොකද්ද ඒකෙන්? ගන්න ඕන මෙයා හිටියේ පිටිපස්සා කියන පොලිමේ. කියන්නේ මෙයාගේ පක්ෂය මොකද්ද? පිටිපස්සේ පොලිම. ඒ කියන්නේ ලෝකේ ඕනෑම කෙනෙක් පුතා මේ ප්‍රවාදයක් නැත්තම් මතවාදයක් හෝ දර්ශනයක් ඉදිරිපත් කරනකොට කෙලෙස් තියෙන නිසා එයාලා මේ මතවාදය හෝ දර්ශනය හෝ මොන හරි ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ කියන්නේ තමන් ඉන්න පක්ෂයට ලාභයක් සාධාරණයක් හෝ මොන හරි ලාභයක් එන තාලට තමයි ඒ ප්‍රකාශ ඉදිරිපත් කරන එක සාමාන්‍ය ස්වභාවයක්. නිසා බුද්ධිමතුන් බිහි වෙන්නේ පසුපස පොලිම් වලින් කියලා දැක්කහම අපි කල්පනා කළ යුත්තේ මොකද්ද? මේ ලියපු කෙනා හිටියේ එදා කොහෙද? පස්ස පොලිමේ කියන එක. හැබැයි එයා හිටියේ මැද පොලිමේ නම් එයා ලියනවා බුද්ධිමතුන් බිහි වෙන්නේ මැද පොලිම් වලින් කියලා. එයා හිටියේ ඉස්සරහා පොලිම වලින්. ඉතින් ලියන්නේ බුද්ධිමතුන් බිහි වෙන්නේ ඉස්සරහා පොලිම වලින් කියලා ලියන්නේ. හරි? එතකොට දවසක් මම ඔහොම තව ඉන්නකොට පේනවා මේ මොකද්ද මේ කියවීමෙන් මිනිසා පිරුණු මිනිසෙක් වේ. කියවීමෙන් මිනිසා පිරුණු මිනිසෙක් වේ. ඉතින් අපි කල්පනා කරනවා අඩේ දැන් කියවපුවා මිනිස්සු එහෙම පිරුණු මිනිස්සු වෙනවද? එහෙනම් අපි හොයමු ලෝකේ මොන මිනිස්සයාද කියවලා සම්පූර්ණ උනේ කියලා. කියවලා සම්පූර්ණ වෙච්ච මිනිස්සෙක් හොයාගන්න එපා නේ. එහෙම කෙනෙක් ලෝකේ නෑ. එහෙනම් අර කියවීමෙන් මිනිසා නේද? පරිපූර්ණ නැත්තම් පිරුණු මිනිසෙක් නැත්තම් සම්පූර්ණ මිනිසෙක් වෙයි කියලා කියන්න හේතුව මොකද්ද? ඒක ලියලා තියෙන්නේ පොත් ප්‍රකාශකයෝ. නැත්තම් පොත් කඩකාරයෝ. පොත් ලියන කට්ටිය. මොකද හේතුව? එයාලා ප්‍රකාශ ලියන්නේ එයාලට වාසියක් වෙන විදිහට තමයි. ඒක ලෝක ස්වභාවයක්. කවදාවත් නර්ස් කෙනෙක් නැත්තම් නර්සස්ලා නැත්තම් ඔය ස්ට්‍රයික් කරයිද? දොස්තර මහත්තුරු ලාභයක් වෙන්නේ නැහැ. එහෙම ස්ට්‍රයික් කරන්නේ නැහැ. දොස්තර මහත්තුරු ඉගෙනගත්ත කට්ටියනේ. ඉගෙනගත්ත කට්ටිය. ස්ට්‍රයික් කරන්නේ එයාලට වාසියක් වෙන්නේ නැහැ. ඉංජිනේරු එයාලට වාසිය. ගුරුවරු එයාලට වාසියක් වෙන්න. දේශපාලන 나යකයෝ එයාලට වාසියක්. ඒක තේරුම් ගන්න. ලෝකෙ ඉන්න හැම කෙනාම මොන හරි ප්‍රකාශයක් මොන හරි ඉදිරිපත් කිරීමක් කරොත් කරන්නේ මොකද්ද? ඒ කියන කෙනා ඉන්න පක්ෂයට සාපේක්ෂව ඒකට වාසියක් වෙන්නමයි. ඒක ලෝක ස්වභාවයක්. ඒකට හේතුව තමයි මිනිස්සුන්ට කෙලෙස් තියෙනවා. මිනිස්සුන්ට පක්ෂයක් තියෙනවා. පුංචි ළමයෙක් ප්‍රකාශ කරන්නේ පුංචි ළමයින්ගේ පක්ෂයට සාධාරණයක් වෙන්න. වැඩිහිටියෝ ප්‍රකාශ කරන්නේ වැඩිහිටියන්ගේ පක්ෂයට සාධාරණයක් වෙන්න. ඔක තමයි විදිය, ලෝක ස්වභාවය. අපි එපා කියන්නේ ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒක විදියක්. ඉතින් ඔහොම ඉද්දි මතක් වුණා මේ දැන් අපි දැන් නැකත්කාරයෝ දැන් මේ නැකතක් එනවනේ ඉබා අවුරුද්දට. නැකතට කිරි උතුරමුද? නැකතට මේ කෑම කමුද? නැකතට කෑම කෑවොත් නැකතට කිරි ඉතුරුවොත් ඒක මිත්‍යා දෘෂ්ටියද? නැත්තම් ඒක නොකරනකොට සම්මා දෘෂ්ටියද කියලා ප්‍රශ්නයක් එනවනේ දැන් නේ. ඒක ප්‍රශ්නයක්. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටිය සහ සම්මා දෘෂ්ටිය තීරණය වන්නේ තමන් කරන දේ සහ ඒක කරන දේ මත නෙමෙයි. අපි හිතන විදිය මත. ඉතින් මම දැක්ක දෙයක් තමයි කෙනෙක් හිතනවා නම් ලංකාවේ මිනිස්සෙක් කල්පනා කරනවා නම් වෙලාවට කාලා, වෙලාවට නාලා, වෙලාවට මොන හරි වැඩක් කරලා ඉවර වෙලා අපිට පුළුවන් කියලා රටට සෞභාග්‍යන දෙන්න ඒ තරම් මීහරක් මේ ලංකාවේ නේ ඊට වඩා මීහරක් මේ ලංකාවේ නෑ මං හිතන්නේ. එහෙම වුණොත් ඉතෝත් ඒ නිසා වෙලාවට කෑවා කියලා, වෙලාවට කිරි ඉතුරුවා කියලා ඉවරලා, වෙලාවට නෑවා කියලා වෙලාවට පටන් ගත්තා කියලා ඉවරලා රට දියුණු වෙන්නේ නෑ. හැබැයි රට දියුණුවේ ක්‍රමයක් තියෙනවා. ක්‍රමය තමයි ඉන්න මිනිස්සු බුද්ධිමත් වීම සහ සිරිත් විරිත් වලට ගරු කිරීම. සිරිත් විරිත් සම්ප්‍රදායන් නීති ගරු කිරීම කියලා කියන්නේ රට දියුණුවේ කාරණාවක්. ඒක තමයි ඇත්ත. හරි? කෙනෙක් හිතනවා නම් කිරිමුට්ටියක් උතුරලා ඉවරලා වෙලාවට ඒක උතුරලා ගියපුවාම රටට සෞභාග්‍ය උදාවනකට ඉවරලා ඒ සිතුවිල්ල මිත්‍යා දෘෂ්ටිය. මොකද එයාට හරි විද්‍යාව හරි දේ හේතු බලවත් තීරලා නැහැ. කිරිතුරනේ ඒක දෙයක් තමයි මෙහෙම. ඔබ හිතන්න කිරිතුරන සිරිත් විරිත් කියන ඒවා මොනවාද මේ අර සත්‍යක්‍රියා වශයෙන් ගන්න යන්න එපා. ඒක සත්‍යක්‍රියාවක් නෙමෙයිනේ. අපි කරන්නේ මොකද්ද? ලිග්ගල් 3ක් උඩ තමයි මුට්ටිය තියන්නේ. ඇයි? ලිග්ගල් 2ක් උඩ තියන්න බෑ කියලා කට්ටිය වටහා ගන්නවා. පෙරලෙනවනේ අන්බැලන්ස්. එහෙනම් 3ක් තමයි හොඳ. අපි සාමාන්‍ය ඉංජිනේරින්గ్ කරන කට්ටිය දන්නවා මේ එළියේ
අවුට්ඩෝ එළියේ මොනවා හරි බංකුවක් හැදුවත් කකුල් 3යි ට්‍රයිපෝඩ් එකක්. ගෝලමානේ පාද 3යි ඕනෑම පෘෂ්ඨයක් මත පුළුවන් තියන්න. කකුල් 4ක් තිබ්බොත් තියන්න බෑ. නිසා ලිග්ගල් 3ක් උඩ පුළුවන් ඕන භාජනයක්ම තියන්න. නිසා ලිග්ගල් 3ක් ගන්න ඕන. කාරණා හරි. පස්සේ ලිග්ගල් 3 උඩ තියාගන්න මොකද්ද? මුට්ටිය. මැටි මුට්ටියක් හරි මුට්ටියක් තියාගන්න. මොනවද දාන්න ඔකට? කිරි දානවා. මුට්ටිය තියලා ලිග්ගල් 3ක් උඩ කිරි දාලා මොකද කරන්නේ? හොඳට රත් කරනවා. සකස් කරන හේතු ටික. ආන්න මේක හොඳට උතුරනවා. මොන වටහා ගන්න ඕන. ලිග්ගල් 3ක් උඩ මැටි මුට්ටියක් හරි මුට්ටියක් තියලා ඔකට කිරි දාලා රත් කරොත් තමයි මොකද්ද? ආන්න උතුරලා යන්නේ. හරි? රත් කරන්න බැරි නම් අන්න ගින්දර දාලා පිඹලා මහන්සිලා ඕක කරන්න ඕන. හරි. උතුරනවා කිරි. හැබැයි ඒක දිහා බලලා හිතුවොත් අඩේ අද නම් මේ පාර නම් කිරි ෂෝක් එකට ඉතුරුවා. ඒ නිසා අපිට සෞභාග්‍ය උදාවේ කියලා ආක ආයෙත් මිහරකෙක් වෙනවා. ආයෙත් මිහරකෙක් වෙනවා. හරිද? ඒ නිසා මොකද වටහා ගන්න ඕන අපි? වටහා ගන්න ඕන එහෙනම් සකස් කරපුවාම හේතු උපදිනවා ඵල. ඔන්න ඔය කාරණාව මේ ලෝක සත්‍ය සිදුවීම් වටහා ගැනීම තමයි ලෝකේ සහ Tamanට සෞභාග්‍ය උදාවේ මේ කාරණාව. සෞභාග්‍ය උදා වෙන්න නම් මේ ලෝක සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් අපට ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. ඔන්න ඔබට සත්‍ය ක්‍රියාවක් කරලා බලන්න ඕන නම් මම කියන්නම් මේ අපේ මේ පාර මේ අවුරුද්ද ඉතාමත්ම සුදුයි. දැන් සත්‍ය ක්‍රියාවක් කරන්න ඕන නම් ඔබ ඕන මෙහෙම කරන්න. ලිග්ගල් 3 උඩ හිස් මුට්ටිය තියලා කිරි දාන්න නැතුව දාන්න ගින්දර. දාලා සත්‍ය ක්‍රියාවක් කරන්න මේ පාර අපේ අවුරුද්ද ඉතාමත් සෞභාග්‍ය සම්පන්නයි නම් කිරියෙන් පෙනී උතුරනවා නම් මේ මුට්ටියෙන් කිරි තිරෙන්න ඕන කියලා කිරි නොදා ගිනි දාන්න. කිරි නොදා ගිනි දැම්මොත් ගිනි දැම්මහම කිරි තුරුවොත් අන්න සත්‍ය ක්‍රියාවක් මාරයි. මහරයි. ඒ නිසා අපි මේ කරන සිරිත් තිරිත් සත්‍ය ක්‍රියාව වශයෙන් ගන්න යන්න එපා. දෙවෙනි කාරණා තමයි සිරිත් තිරිත් වලට ගරහන්න යන්න එපා. අපේ රටේ මිනිස්සු එක වෙලාවට කනවා නම් ඒක හරි ෂෝක්නේ. වෙලාවක් තියෙනවා කන්න අපට. කමක් නැහැ. ඒක හරි නොකෑව කියලා ප්‍රශ්නකුත් නැහැ. මම තව කියන්නම්කෝ. අපි මට මගේ අම්මා කිව්වොත් එහෙම පුතේ වෙලාවට කන්න ඉන්න කියලා මම අම්මා කියන එක අහනවා. ඒ නිසා මම නොකා ඉන්නවා. හරි? හැබැයි මෙහෙම ඉන්නවනම් අම්මා කියන්නේ අකෝ කාපන්. උඹට කැමතිලා කාපන්. මම මෙහෙම ඉන්නව නෑ වෙලාවට කන්න ඕන. නැත්තම් අපට කන්න හම්බෙන්නේ නෑ කියලා සිතුවිල්ලක් චේතනාවක් මගේ ඇතුලේ වැඩ කරනවා නම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා වෙලාවට කෑවා කියලා වෙලාවට ඉතුරුවා කියලා වෙලාවට නෑවා වෙලාවට වැඩ පටන් ගත්තා කියලා මේක සාර්ථක වෙන්නේ නෑ. හරි? හැබැයි සිරිත් විරිත් වලට ගහන්න යන්න එපා. අපි සිංහල බෞද්ධ. සිංහල බෞද්ධ කියන්නේ නිකම් බෞද්ධ නෙමෙයි. දෙමළ බෞද්ධ වෙනයි. සිංහල බෞද්ධ වෙනයි. අපිට සිංහලකමක් තියෙනවනේ. ඒ නිසා අපි අනිවාර්යෙන් සිරිත් විරිත් ඔක්කොම කරන්න ඕන. හැබැයි සිරිත් විරිත් කරලා හිතන්න ඕන මොකද්ද? එහෙම කරා කියලා රට දියුණු වෙන්නේ නෑ. අපි උත්සාහවන්ත වෙලා යම් යම් දේ කරන්න එච්චරයි. හැබැයි සිරිත් විරිත් කරේ නෑ කියලා වරි වෙන්න ඕනෙත් නෑ. කරා කියලා සතුටු වෙන්න ඕනෙත් නෑ. හැබැයි සිංහල බෞද්ධ වෙච්ච අප අනිවාර්යෙන්ම සිරිත් විරිත් කියනවට ගරු කරන්න ඕන. විදියක්. අපිට මේ මොනවා හරි දෙයක් අපේ තියෙන්නේ අම්මා තාත්තා අපේ සහෝදරයෝ නෑදෑයෝ අතර සම්බන්ධතාවයක් තියෙන්නේ මොනවා හරි රූල් එකක් තියෙන නිසානේ. ඒ නිසා අපි පුතා වෙලාවක් හදාගෙන අපි ඔක්කොම එක වෙලාවයි කිරි උතුරුම්. හැබැයි කිරි ඉතුරු ආගලි වල අපිට සෞභාග්‍ය උදා වෙන්නේ නෑ. ඕක තමයි අපේ හිතන ඕන විදිය. උතුරන්න නැතුව ඉන්න එපා. කසාදයක් කරනකොට වෙලාව බලන්න. නැකත් බලලා ඉවරලා අන්න කරලා බලන්න. අර කියන්නේ කරලා බලන්න how sad නෙමනේ දන්නේ. කරලා නැද්ද? ඉතින් අවුලන්නේ. නැකත් බලලා ඔක්කොම කරලා පොරොන්දම් බලලා බැඳලා බලන්න. කොච්චර ලස්සනද කියලා වැඩේ. හරි අමාරුයි කමක් නැහැ. නමුත් සිරිත් වලට අනුව තමයි ඔය කටසාදේ බඳින්න ඕන. අනිවාර්යයි. ඒක විදියක්. ඇයි? ඒවා තමයි අපේ සම්ප්‍රදායන්. ඒවා අපි රකින්න ඕන. ඒක විදියක්. හැබැයි ඒක සම්ප්‍රදායන් රැකලා ඉවරලා සිරිත් බලලා ඉවරලා නැකත් බලලා බැඳලා ඉවරලා ඔබ හිතන්න එපා කසාද හරියයි කියලා. ඊළාට නැකත් වලට බැඳෙන්නේ නැහැ කියලා ඔබ හිතන්න එපා කසාදෙක් අවුල් වෙයි කියලා. හැම වෙන්නෙත් නැහැ. ඉතින් උදාහරණයක් ඕනනම් කියන්නම්. මම බඳිනකොට නැකත්කාර ඔක්කොම කිව්ව බඳින්න එපා. ඔයයි මෙයයි හරියන්නේ මාස 3 මැරෙනවා කිව්වා. මැරෙනවාමයි. 3යි ඉන්නේ. ඇයි කසාදේ හරියන්නේම නැහැ ඉතින්. බලන එකා කියනවා. හරියන්නේ නැහැ ඉතින්. පස්සේ මොකද මං කරේ? මං කිව්වා නෑ. අනිවාර්යෙන් මම මේක බඳිනවා. ඇයි? මාස 3ක් ජීවත් වෙන්නේ. මං කිව්වා 3ට වැඩියෙන් මං ජීවත් වෙනවා. ප්‍රශ්නයක් නැහැනේ. පුතා. දැන් මම බැඳලා අවුරුදු ගාණක් ළමයි 3ක් ඉන්නවා. අවුරුදු එක දුවක් දැන් ග්‍රේඩ් 10 වල මම හිතන්නේ. පුතා ඉන්නේ ග්‍රේඩ් 3 වල. චූට දුව ඉන්නේ මේ පාර ඇතුළුනේ ඉස්කෝලේට. මෙතන ඉන්නවා. හරි යද්දි මැරෙයිද දන්නේ නැහැ. මේ යද්දි මැරෙන ප්‍රශ්නයක් නැහැ. දැන් මාස 3ක් ගිහිල්ලා බැඳලා ළමයි හදලා දෙයි කියන්නේ. ඒ නිසා නැකතට පොරොන්දම් ගැලපුන්නේ නැහැ කියලා
කසාද අවුල් වෙන්නෙත් නෑ. පොරොන්දම් ගැලපුණා කියලා කසාද හරියන්නෙත් නෑ. ඒක අපි හිතන විදිහට එක ඔක්කොම තීරණය වෙන්නේ. හැබැයි නැකත් සිරිත් විරිත් චාරිත්‍ර සිංහල බෞද්ධ වෙච්ච අපි පිළිවෙලට කරලා මිත්‍යා දෘෂ්ටි අහුවෙන්නේ නැතුව අපේ අම්මා කියන නිසා මොකද අම්මා කියන එක අහන එක පුතෙක් හොඳ ගුණයක්. ඒක අපි අහන්න ඕන. හැබැයි අපි ඉන්නේ අම්මා කිව්වත් උඹ කාපන් කියද නෑ 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 අම්මෝ ඒක නොකා එහෙම ඉන්න එපා. ඒක මිත්‍යා දෘෂ්ටියක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. අපි සිංහල බෞද්ධ වෙච්ච අපි සිරිත් විරිත් ඔක්කොම කරු කරාගෙන සම්ප්‍රදාන රැග්ගෙන ලස්සනට මේ ගමන යමු කියලා. හරි. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. හරි.